බලමු. බලන්න. එහෙමනම් පළවෙනි ප්‍රශ්නය තමයි කියනවා යෝගට් තුනක් මිලදී ගැනීමට රුපියල් 210ක් අවශ්‍යයිලු. පෙන්හන යෝගට් පහක් මිලදී ගන්න අවශ්‍ය කරන මුදල. එහෙනම් තුනකට 210ක් අවශ්‍ය නම් 210 තුනෙන් බෙදාගත්තම 70ක් වෙනවා. එක යෝගට් එක. එමනම් අපට ඕන යෝගට් පහක මිල 75න් ගුණ කරපුවාම 350ක් වෙනවා. ඒ යෝගට් පහක් මිලදී ගන්න. ඊළඟ ප්‍රශ්නය තමයි ද්විමේය සංඛ්‍යා යටතේ ඔබට ලැබෙනවා ඝනක රාමුවක් ලැබිලා තිනවා. මේ ඝනක රාමුවේ නිරූපිත සංඛ්‍යාව ලියන්න කියනවා. මේ කොනේ තියෙන එක බෝලයක් තමයි දාලා තියෙන්නේ. මේ කූරට මෙතෙන්ද දාලා නැහැ. මෙතෙන් දාලා තියෙන්නේ 1. එහෙනම් අපි යටින් 2 කියලා සටහන් කරපුවාම ඝනක රාමුවේ නිරූපිත ද්විමේය සංඛ්‍යාව මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තමයි තුන්වෙනි ප්‍රශ්නය දී ඇති ඍජු කෝණාශ්‍රයේ දිග හා පළල ද්විපද ප්‍රකාශන ලෙස දක්වලා තියෙනවා. මේ තියෙනවා දිගයි පළලයි. එහි වර්ගඵලය සඳහා ත්‍රිපද ප්‍රකාශනය. වර්ගඵලය කියලා කියන්නේ දිග පළලෙන් ගුණ කරපුවාම ලැබෙන අගයනේ. එහෙමනම් x වලින් ගුණ කරපුවාම x වර්ගය වෙනවා. x දෙකෙන් ගුණ කරපුවාම ඍණ 2x වෙනවා. ඔන්න එතකොට ඍණ 2x වෙනවා. එතකොට මම ඒ විශේෂයෙන් ලියා ගන්නම් x ගුණ කිරීම. ඊට පස්සේ 5x ධන 5x වෙනවා. එතකොට ඔන්න ධන 5x අපි මේ විදිහට සටහන් කරගන්නවා. ඒ වගේම 5 ඍණ 2 ඍණ 10 වෙනවා. ඔබට පේනවා පැහැදිලිව මේ හරියේ තියෙන සජාතීය පද වලින් ධන ලකුණ තමයි වැඩියෙන් තියෙන්නේ. ඒ නිසා ධන 5න් දෙකක් අඩු කරපුවාම ඍණ 3x වෙනවා. ඔබට පැහැදිලිව පේනවා එහෙමනම් මේ ප්‍රශ්නේ ත්‍රිපද ප්‍රකාශනයක් විදිහට මේ ප්‍රකාශනය ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා වැටීම හා විද්‍යාත්මක අංකන පාඩම යටතේ ඔබ ඉගෙනගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ ඇති ග්‍රාම සේවා වසන් සංඛ්‍යාව 14022යි. එම සංඛ්‍යාව ආසන 10ට වටේනවා නම් අපි මේ ආසන 10ට වටේදී අපි බලන්නේ එක ස්ථානය. එක ස්ථානය 5ට වඩා අඩුයි නම් අපි ගන්නේ මෙතන 22 තියෙන්නේ. එහෙනම් 20 හැටියට තමයි ගන්න වෙන්නේ. ආසන 10ට ගුණ කරපුවම 14020 විදිහට තමයි ගන්න වෙන්නේ. ආසන්න 100ට වටේනවා කියලා කියන්නේ අපිට බලන්න වෙන්නේ මේ 10 ස්ථානයේ දිහා බලන්න වෙනවා. 10 ස්ථානයගේ පහව ඊට වඩා වැඩි නම් ඉහළින් තියෙන 100 ගුණාකාරය තමයි අපි ගන්නෙ. හැබැයි දැන් මෙතන අපිට පැහැදිලිව පේනවා මේ හරියේ තියෙන 5ට වඩා අඩු වගයක් මේ දෙක කියන්නේ. ඒ නිසා අපි මෙහෙට එකතු කිරීමක් කරන්නේ 100 ස්ථානයට. ඒ නිසා 14000 තමයි අපි ආසන්න 100ට වටේපුවාම ගන්නාගය වෙන්නේ. පස්වෙනි ගැටලුවේදී ඔබ පරිමාව හා ධාරිතාවය පාඩමේදී ඉගෙනගෙන තියෙනවා පරිමාව හොයන්න ධාරිතාවය හොයන්න. පරිමාව හා ධාරිතාවය අතර තියෙන සම්බන්ධතාවය. මේ බලන්න ඝන මීටරයක් ලීටර් 1000ක් කියලා කියනවා. ඝන කාබ ටැංකියේ ධාරිතාවයනේ හොයන්න කියන්නේ. එතකොට අපි දන්නවා ධාරිතාවය හොයන්නේ 3 වරක් 4 12යි 12 වරක් 2 24යි. මේකේ ඝන මීටර 24ක් තියෙනවා. එක ඝන මීටරයක් ලීටර් 1000 නම් එහෙනම් ඝන මීටර 24ක් වෙන්නේ ලීටර් 20000ක් 24000ක් නේද? එතකොට අපිට පැහැදිලිව පේනවා ඝන මීටර හා ලීටර් අතර සම්බන්ධතාවය අපි දැනගෙන ඉන්න ඕන. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා ඔබට සාධක සෙවීමේදී වර්ග දෙක අන්තරයක සාධක හොයන්න වෙනවා. මේ බලන්න මේක තමයි අපේ ප්‍රශ්නේ වෙන්නේ x වර්ගය ඍණ 49 x වර්ගය ඍණ අපිට 49 ලියන්න පුළුවන් 7 වර්ගය හැටියට. අපිට පේනවා x ඍණ 7 සාධකයක් විදිහට පේනවා x ධන 7 විරුද්ධ සාධකයක් විදිහට අපිට ගන්න පුළුවන්. එහෙමනම් සාධක දෙකයි x ඍණ 7යි x ධන 7 විදිහට අපිට සාධක සලකන්න පුළුවන් වර්ග දෙක අතරේ. 6 වෙනි ගානේදී ඔබ 9 පෙළ පොතේ ඉගෙන ගන්නවා සමාන්තර සරල රේඛා තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන කෝණ. රූපය පරීක්ෂා කරනු x හා y අතර සම්බන්ධය. x y අතර සම්බන්ධය තමයි මේ සමාන්තර සරල රේඛා දෙක යා කරලා තියෙන මෙන්න මේ තීරයක් රේඛාවෙන්. ඒ නිසා x y අතර තියෙන සම්බන්ධතාවය මිත්‍ර කෝණ සම්බන්ධයක්. අපි දන්නා මිත්‍ර කෝණ පරිපූර්ණකයි. ඒ නිසා x ධන y අංශක 180යි. දැන් ඔබෙන් අහනවා x 70යි නම් මෙතෙන් 70යි නම් 180ක් වෙන්න අපිට මෙතෙන් 110ක් ගන්න වෙනවා. මොකද ওই දෙන්නගේ එකතුවනේ අපි 180යි කියන්නේ. එවනම් y වලගේ අපිට පැහැදිලිව ගන්න පුළුවන් 110යි කියලා. 8 වෙනි ගානේ තියෙනවා සූත්‍රෝක්තය පිළිබඳව ඔබට කතා කරනවා 8 ශ්‍රේණියේදී. එතකොට 9 වසරේදීත් සූත්‍රෝක්තය කතා කරනවා.
නේද? මේ බලන්නකො මේ සූත්‍ර උක්ත කරන්නලු උක්ත කරන්න තියෙන S අකුර. එහෙමනම් S අකුර මේ පැත්තේ තියලා සියලු මාර්ගයන් අනිත් ඒවා විරුද්ධ අතර ගෙනියන්න ඕන. එහෙමනම් අපිට S අකුර මේ පැත්තේ අපි තනි කරගන්නවා. ඊට පස්සේ අපි 2a වලින් දෙපැත්තම බෙදන්න ඕන. මෙන්න 2a වලින් දෙපැත්ත බෙදපුවාම ඒ කියන්නේ v වර්ගය ඍණ u වර්ගය 2a වලින් බෙදපුවාම s සමානයි v වර්ග ඍණ u වර්ග බෙදීම 2a හැටියට අපිට ගන්න පුළුවන්. s උක්ත කරපුවාම ලැබෙන අගේ විදියට 10 වෙනි ගාන ඔබට විද්‍යාත්මක ගණකය පිළිබඳව ඔබට මතක ඇති පාඩමක් උගන්වනවා. එතකොට කැල්කියුලේටර් එකක් ගෙනල්ලා ඔබට ඉස්කෝලේ කියලා දෙන්න ඇති විද්‍යාත්මක ගණකය. දැන් ඔයාගෙන් අහනවා වර්ගමූල 1225 අගය හොයන්නේ කොහොමද කියලා. එහෙමනම් වර්ගමූල 1225 හොයන්න ඉස්සල්ලාම විද්‍යාත්මක ගණකය ඔන් කරගන්න එපාය. නේද? ඊට පස්සේ ඔයාලා මේ වර්ගමූල සලකුණ මෙතෙන්ට ගහන්න ඕනනේ. ඊට පස්සේ 1225 අනුපිළිවෙලින් ලියන්න එපාය මේකට. අනුපිළිවෙලින් ගහන්න එපා. අවසාන උත්තරේ ගන්න සමාන ලකුණ ඔබන්න එපා. ඒතර වර්ගමූල 1225 යගේ 35 කියලා අපූර්වට ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ ගාන 10 වෙනි ගාන. බලන්නකෝ. රූපේ a සමානයි y x සමානයි y බව පෙන්වන්න කියලා කියන්නේ. ඔබට 9 ශ්‍රේණිය උගන්වන ප්‍රත්‍යක්ෂය කියලා පාඩමක්. මේ ප්‍රත්‍යක්ෂය පාඩමේදී බලන්නකෝ a සමානයි y a සමානයි y x සමානයි y කියලා පෙන්වන්නලු. මේ බලන්නකෝ අපිට පැහැදිලිව පේනවා මේ දෙන්න නම් කොහොමද සමානයි. ඇයි? ප්‍රතිමුඛ කෝණ නිසා. එහෙනම් x සමානයි අපිට ලියන්න පුළුවන් x සමානයි a කියලා. හේතුව තමයි ප්‍රතිමුඛ කෝණ. නේද? සමාන රාශි වලට සමාන රාශි එකක් කණකට සමාන වේ. මේ බලන්නකෝ a සමානයි y කියලා දෙනවා. එහෙනම් මේ දෙන්නත් සමානයි කියලා දෙනවා. අපිට පැහැදිලිව පේනවා x a ට සමානයි නම් a y ට සමානයි නම් අනිවාර්යයෙන්ම අපිට ලියන්න පුළුවන් අවසානයේදී මේ x කියන කෙනා මේ y කියන කෙනාට සමානයි. මොකද ප්‍රත්‍යක්ෂය යටතේ මේගොල්ලෝ එකිනෙක සමානයි. සමාන රාශි එකක් අනෙකට සමාන වෙන නිසා. 11 වෙනි ගාන ඔබ නැවත යනවා ද්විමේ සංඛ්‍යා පාඩමට. ද්විමේ සංඛ්‍යා එකතු කරන්න ආකලන ප්‍රතිලෝමය වැදගත් වෙනවා. ඉතින් ඔබට මේ සංඛ්‍යා දෙක එකතුවේ උත්තරේ දෙනවා. එහෙනම් මේ උත්තරේ මෙයා අඩු කරවුවා නම් අපිට ගන්න පුළුවන් මෙතෙන්ට එන අගය. එහෙමනම් හරි අපූර්වට මේක අපි මෙහෙම ලියාගත්තොත් පහලට අඩු කරන ක්‍රමයට ලියාගත්තොත් අපිට පුළුවනි මෙන්න මේ විදිහට උත්තරේ ගන්න. අපි දන්නා මෙතන නෑනේ. මෙහෙන් එකක් ගත්තම 1.0 නැත්නම් අපි 10 කියලා සලකවුවොත් 10න් එකක් එක හැටියට තමයි ගන්නෙ. මොකද අඩු කිරීමක් තමයි මෙතන කරන්න වෙන්නේ. මෙතන අගය ගන්න. දැන් මේ හරි අගයක් නෑ බිඳුවයි. අපි දන්නවා එකෙන් එකක් ගියා බිඳුවයි. මේ එකක් මෙතෙන්ට ගන්නවා. පැහැදිලි උත්තරේ දෙකේ පාදෙන් මේ සංඛ්‍යාව පැහැදිලිව ඔබට සටහන් කරලා තියෙනවා. ඒ ද්විමේ සංඛ්‍යා. ඊළඟට ඔබ ඉගෙන ගන්නවා පරිමාව ධාරිතා පාදයෙන් ලීටර් මිලිලීටර් අතර සම්බන්ධතා ගැටලු නේද? භාග පාඩමේ ගැටලු ලීටර් 1.5ක් වූ පැණි බෝතලයකින් 5න් 2ක් සංග්‍රහ කිරීමට ගන්නවලු. 5කට බෙදලා 2ක් ගන්නවා නම් 5කට බෙදලා 3ක් ඉතුරු වෙනවනේ. ඔබෙන් අහන්නේ ඉතිරි වෙන බීම ප්‍රමාණය කොච්චරද කියලා. අපිට පුළුවන් ලීටර් මිලිලීටර් කරගත්තොත් මිලිලීටර් 1500න් 5න් 2ක් ගත්තොත් 600ක් වෙනවා. මේ ටික ඔක්කොම සුළු කරලා ගත්තොත් 600යි කියලා ඔබට ගන්න පුළුවන්. නේද? ඉතින් 1500ක් තිබිලා මිලිලීටර් 600ක් ගත්තම ඉතුරු වෙන්නේ පුතාලා 900යි. එහෙමනම් ඔයාලගෙන් අහන්නේ ඉතිරි වෙන ප්‍රමාණය කොච්චරද කියලා. ඔබට තව වෙනත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ලීටර් 1000 මිලිලීටර් 1500 5න් 3ක් බැලුවා නම් ඉතිරි ප්‍රමාණය ඒත් අපූර්වට ගන්න පුළුවන් මිලිලීටර් 900යි කියලා. 13 වෙනි ගාන ගත්තොත් බලන්න ඔබ ඉගෙන ගන්න විනිමය අනුපාත ප්‍රතිශත තේමාව යටතේ විනිමය අනුපාත ගැන කතා කරනවා. බලන්න කුරුඳු කිලෝ එකක් එක්සත් ජනපද ඩොලර් 15කට අලෙවි වේ නම් කුරුඳු කිලෝ 100ක අලෙවි කිරීමෙන් ලැබෙන මුදල රුපියල් කීයද? මෙන්න
දෙනවා එක්සත් ජනපද ඩොලර් 100ක් 30000 කියලා. ඩොලර් 100ක් 30000යි නම් ඩොලර් එකක් රුපියල් 30යි. ඩොලර් එකක් සමානයි රුපියල් 30කට. දැන් ඔබට කියනවා කුරුඳු කිලෝ 100ක් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල. කිලෝ 1කට ඩොලර් 15යිනේ. එහෙනම් කිලෝ 1කට ඩොලර් 15ක් හම්බ වෙනවා. 1කට. 1 ඩොලර් එකක් 30යි. එහෙනම් අපි කිලෝ 100ක් දෙනවා. 4,50,000ක මුදලක් අපිට හම්බ වෙනවා ඇමරිකන් ඩොලර් වලින්. දැන් නම් ඩොලර් වල වටිනාකම ඉහළ ගිහිල්ලා තියෙන නිසා මීට වඩා මුදලක් ඔබට උපය ගන්න පුළුවන්. ඔන්න පුරුදු අලෙවි කළොත්. හොඳේ. නිකන් වීඩියෝට කියවුවේ. 14 වෙනි ගාන බලන්නකෝ. දෙකේ ඍණ 3 වෙනි බලය අගය සොයන්න. ඔබට මතකද දර්ශක පාඩම? දර්ශක පාඩමේදී ඍණ දර්ශක ධන දර්ශක කරන්න අපි මේ උඩ යට මාරු කරනවා. අපි දන්න ඕනෙම සංඛ්‍යාවක් යට එකක් තියෙනවා කියලා. පරස්පරය ගන්නවා. එහෙමනම් මේ එක උඩට ගියා. දෙකේ 3 වෙනි බලය යටට ආවා. අපි දන්න දෙකේව තුනක් එකිනෙක ගුණ කරවුවොත් උත්තරය 8යි. එහෙමනම් පැහැදිලි 8න් 1යි උත්තරේ. 15 වෙනි ගාන ගත්තොත් වගුවේ හිස්තැන් පුරවන්නලු. ඔබට මතක ඇති විද්‍යාත්මක අංකණය කියන පාඩම. සාමාන්‍ය ආකාරයේ තියෙන සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයට පරිවර්තනය කරනවා නම් අපි මේක 1ත් 10ත් අතර අගයකට ගෙනියන්න ඕන. දශමතිත කොනේ තියෙනවා. තියෙන නිසා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේක අවස්ථා 7ක් පිටිපස්සට ගෙනියන්න ඕන. 11.2.2 කියලා මෙතන ලියවෙන්න ඕන. ගෙනියපු වාර ගාන 7ක් නිසා 2.2 ගුණ කිරීම 10 7 වෙනි බලයේ විදිහට තමයි ලියන්නේ. මේ බලන්නකෝ ඍණ බල අපි ඍණ බලයක් අපි ඉවත් කරන්න සාමාන්‍ය විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට ඍණ බලයක් අපි තියන්නේ දශමතිත දකුණට ගෙනියපු නිසා. දැන් ඒ නිසා අපි දශමතිත තියෙන තැන ඉඳලා වමට අරයි යන්න නම් මෙතනලා අපි වමට ගේන්න ඕන අවස්ථා දෙකක් බිංදු දෙකක් පිටිපස්සෙන් ලියාගෙන අපිට පුළුවන් 1යි 2යි කියලා මෙතනින් දශම ස්ථානයේ තියන්න. මෙන්න තියෙනවා අගය. එහෙනම් ඒ විද්‍යාත්මක අංකණයයි. 16 වෙනි ගාන මේ භාග සංඛ්‍යා අපි ආරෝහණ පිළිවෙලට ලියන්න ඉගෙන ගන්නවා. අපි 6 වසරේ 7 8 9 මේ හැම පන්තියකම අපි භාග සංඛ්‍යා පිළිබඳව කතා කරනවා. ඉතින් මේ භාග සංඛ්‍යා පිළිබඳව කතා කළොත් අපිට පුළුවනි මේ පාඩමේදී භාග සංඛ්‍යා ආරෝහණ පිළිවෙල ලියනකොට භාග සංඛ්‍යා ආරෝහණ පිළිවෙල ලියනකොට අපි ලියන්න ඕන පොඩි එකේ ඉඳලා ලොකු එක දක්වා. අපි දන්නවා ලවය සමානයි නම් අපිට කුඩාම සංඛ්‍යාව හැටියට එන්නේ හරේ විශාලම සංඛ්‍යාව. එහෙනම් විශාල සංඛ්‍යාවක් පිළිවෙලින් පිළගස්සවොත් 5න් 1 ඊට පස්සේ 4න් 1 3න් 1 2න් 1 ආදී වශයෙන් අපිට සංඛ්‍යා මේ වර්ගීකරණය කරන්න පුළුවන්. අපි 17 වෙනි ගාන සාකච්ඡා කළොත් ඔබට රූපේ x අගය හොයන්න කියලා කියනවා. දැන් අපි මේ තියෙන ත්‍රිකෝණයක අපි 10 වසරට ගියාම ඉගෙන ගන්න මේ පාදය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ගැන. හොඳට මතක තියාගන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හොඳයි. ඒ නිසා x ධන 4x සමාන වෙනවා 120ට. මේ දෙක එකතු කරපුවාම 5x වෙනවනේ. එහෙනම් 5x සමානයිනේ 120ට. දැන් අපි එක x එකක් බලන්න දෙපැත්තම 5න් බෙදවුවොත් අපිට පුළුවන් x සමානයි 24 කියන උත්තරේ දක්වා ළඟා වෙන්න. 18 වෙනි ගාන p 3 වෙනි බලයේ 2 වෙනි බලය ගුණ කිරීම 2යි p ඍණ 4 වෙනි බලය. එතකොට අපි දන්නවා දර්ශක නීතියේදී බලයක බලයක් තියෙනවා නම් ගුණ වෙනවා 3 වරක් 2 6 විදියට. 2 අපි දන්නවා මෙතන තියෙන්නේ ඍණ 4 වෙනි බලය තියෙන්නේ සමා වෙන ඍණ 4 වෙනි බලය.
නෙවෙයි තියෙන්නේ මෙතන. සමා වෙන්න. එතන ඍණ 4 වෙනි බලය තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් p 6 වෙනි බලය ಗುಣ කිරීම 2 බෙදීම අර ඍණ 4 වෙනි බලය අපි පහලින් ලියනවා ධන 4 වෙනි බලය හැටියට. දැන් අපිට පුළුවන් සමාන පාද සහිත පාද සමාන බල බෙදීමේදී දර්ශක අඩු කරනවා. ඒ නිසා 6න් 4ක් අඩු කළා p දෙවෙනි බලය 2යි p දෙවෙනි බලය හැටියට සටහන් කරන්න පුළුවන්. 19 වෙනි ගාන මෙන්න x වල අගයක් දෙනවා 2 ඍණ 3යි x අගය හොයන්න. එහෙනම් 2 ඍණ 3 ගුණ කිරීම x කියන්නේ 3න් 2යි. 3ට 3 කැපෙනවා 2න් 2ක් අඩු වුණාම බිඳුවයි. 20 වෙනි ගාන 20 වෙනි ගාන AB සරල රේඛීය වැව් බැම්මකි ඒට මීටර් 2ක් දුරින් වන පරිදි වැටක් ඉදි කිරීමට අවශ්‍ය වෙයි. පත පිළිබඳ දැනුම භාවිතයෙන් වැටේ පීඨීම රූපයේ ඇඳ දක්වන්න. දැන් AB සරල රේඛීය වැව් බැම්මකි. මේ තියෙන බැම්මක්. ඒට මීටර් 2ක් දුරින් වන පරිදි වැටක් ඉදි කිරීමට අවශ්‍යයි. එහෙනම් පත පිළිබඳ දැනුම භාවිතයෙන් වැටේ පීඨීම ඇඳ දක්වන්න. දැන් ඔබට පැහැදිලිව පේනවා මේ සරල රේඛීය වැව් බැම්මේ මේ තමයි වැව. මේ තමයි එහෙනම් වැව තියෙන්නේ. එතකොට ඒට මීටර් 2ක් දුරින් වෙන පරිදි වැටක් ඉදි. එහෙනම් මීටර් 2ක් මේ පැත්තෙන් ඉදි කරන්න ඕන. පත පිළිබඳව දැනුම භාවිතයෙන් වැටේ රූප කරගන්න. එහෙනම් ඔබට පැහැදිලිව පේනවා මේ පැත්තෙන් මීටර් 2ක් අඳින්න නම් සමාන්තරව අඳින්න වෙනවා. එහෙනම් මෙයාට සමාන්තරව මෙයා ගමන් කරන්න වෙනවනේ. එහෙනම් මේ අතර පළල මීටර් 2ක් සලකුණු කරන්න ඕන. මේක ඍජු බව පෙන්වන්න ඕන. උතුර තමයි සමාන්තරව යන බව තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඔබට ඒ කතා